හායි යාළුවනේ ඔන්න අදත් මම මගේ channel එකට ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. අද අපි ඔන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආකර්ෂණ නීතියේ එන 369 නැත්නම් 369 කියන method එක ගැන. අපි අපේ මනසේ ශක්තිය යොදාගෙන උපයෝගී කරගෙන කොහොමද ජීවිතයේ අරමුණු සාර්ථක කරගන්නේ, මේ අරමුණු කොහොමද අපිට ආකර්ෂණය කරගන්නේ, ආකර්ෂණ නීතිය නැත්නම් මේ 369 369 කියන method එක යොදාගෙන කොහොමද හරියටම ආකර්ෂණය කරගන්නේ කියලා අපි පැහැදිලි කරගන්න. ඉතින් මේ අන්තර්ජාලය 369 නැත්නම් 369 කියන method එක හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි දැන් ඒක පැහැදිලි කරගන්න ඉලක්කම් වලින් කොහොමද ආකර්ෂණය කරගන්නේ අපේ අරමුණු කියලා අපි පැහැදිලි කරගනිමු. නිකොලා ටෙස්ලා ගැන ඔයාලා දන්නවා. සර්බියානු ජාතිකයෙක් විදිහට ඉඳලා පසුව ඇමරිකානු පුරවැසියෙක් විදිහට වෙනස් වුණා. ඒ වගේම ඔහු විදුලිය හා චුම්බකත්වය යන දැනුම් පිළිබඳව මනා රුචිකත්වයක් දැක්වුව නිසා ඔහු පසු කාලීනව ඒ ආශ්‍රිතව අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක් විදිහට මොහු හැඳින්වුවා. ඒ වගේම තමයි විද්‍යුත් ශක්තිය සහ දුරකථන අන්තර්ජාල තාක්ෂණය ගැනත් විවිධ මත ඉදිරිපත් කරලා ඒ වගේම පේටන්ට් බලපත්‍ර 250කට අධික ප්‍රමාණයක් දිනාගත්ත විද්‍යාඥයෙක් විදිහට තමයි මොහු හඳුන්වන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට පැහැදිලි කරන්නම් මේ ඉලක්කම් මගින් කොහොමද ආකර්ෂණය කරගන්නේ, ශක්තියක් ඇති කරගන්නේ කියලා. අපගේ මේ පවතින විශ්වය සෑම විටම සැදිලා තියෙන්නේ ගණිතයත් එක්ක. ඒ කියන්නේ අපි විශ්ව භාෂාව ලෙස හඳුන්වන්නේ ගණිතය. ඉතින් මේ හැම ඉලක්කම තුලම යම් කිසි එනර්ජි එකක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේ ඉලක්කම් අතරින් විශේෂම ඉලක්කම තමයි මේ 369 නැත්නම් 369 කියලා ඉලක්කම. මේ මෙතඩ් එක අපි කරද්දිම ඔයා කරන්න ඕන විශේෂ දේවල් තමයි ඔයාව විශ්වාස කරන එක. මේ වගේම මේ විශ්ව ශක්තිය විශ්වාස කරන එක. ඒකෙන් මේ විශ්ව ශක්තිය ඔයාව ආකර්ෂණය කරගන්න පහසු වෙනවා. ඉතින් හරි අපි දැන් බලමු කොහොමද මේ මෙතඩ් එක කරගන්නේ කියලා. මුලින් ඔයාලට මම කියලා ඉන්නම් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් අරමුණු සඳහාද භාවිතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ ක්‍රමය ඔයාලට කරන්න පුළුවන් කෙටි කාලීන අරමුණක් සඳහා විතරයි. මොකද දීර්ඝ කාලීන අරමුණක් සඳහා මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රමය කරද්දී ඔයා එක අරමුණක් සඳහා පමණක් කරන්නත් වග බලා ගන්න ඕනේ. ඒ වගේම මේකෙදි ඔයාගේ විශ්වාසය සහ ශක්තිය ভাইබ්‍රේෂන් එක හරියටම තියාගෙන කරන්න ඕනේ. එතකොට තමයි ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් ඉක්මනින් ලබා ගන්න පුළුවන් අරමුණක් සඳහා භාවිතා කරන්න කියලා තමයි මට කියන්න කැමති. හරි අපි දැන් මේ මෙතඩ් එක කරගන්නේ කොහොමද කියලා හරියටම බලමු. මේකෙදි අපි කරන්න ඕනේ ඔයාට අදාළ අරමුණ නැත්නම් ඔයාට ඉෂ්ට කරගන්න තියෙන අරමුණ දැනටමත් ඉෂ්ට වෙලා තියෙනවා කියලා ඔයා මැනිෆෙස්ට් කරන්න ඕනේ. අපි හිතමු ඔයා උදාහරණයක් විදිහට ඔයාට රුපියල් 50000ක් ඕනේ. මේක ඔයාට ලැබුණා කියලා හිතලා තමයි මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඉතින් ඔයා මේක ඔයාගේ මේ ක්‍රමයට ලියද්දී නැත්නම් මේ 369 කියන ක්‍රමයට ලියද්දී ඔයා ලියන්න ඕනේ රුපියල් 50000ක මුදලක් මාහට ලැබීම ගැන විශ්වයට ස්තුතියි කියලා තමයි ලියන්න ඕනේ. ඉතින් මේ ක්‍රමයේදී ඔයා කරන්න ඕනේ දවස් 21ක් සහ 33ක් විදිහටත් කරන්න පුළුවන් කැමති දවසක්. නම් ඔයා හිතන්න ඔයාට යම් කිසි රැකියාවකුත් නැතුව ව්‍යාපාරයකුත් නැතුව විගාන මේ මුදල ඉල්ලනවා. නමුත් ඔයාට ඒක සුදුසු වෙන්නේ නැහැ. මොකද ඔයා මොකක් හරි වෘත්තියක් හරි නැත්නම් ව්‍යාපාරයක් හරි කරන ගමන් 369 මෙතඩ් එක කරන්න පුළුවන් නම් තමයි ගොඩක් ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කිව්වා වගේ අර ඉතින් නිකම්ම මුදල් අතරේ ලැබෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් යම් මහන්සියක් දරන්න ඕනේ. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා මේකෙදි ඉල්ලන්න ඕනේ ඔයාට ප්‍රැක්ටිකල් දෙයක්. හරි දැන් ඉතින් ඔයා පොතක් ගන්න ඕනේ. අලුතින් පොතක් හොඳයි. ඒ වගේම ඔයා කැමති දවස් 21ක් නම් 21ක් මාක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දවස් 33ක් මාක් කරගන්නත් පුළුවන්. පළමු වාක්‍ය තුන ඔයා ලියන්න ඕනේ. ඔයාට උදෑසනම ඔයා හැරුණ ගමන් කිසි දෙයක් හිතන්නේවත් ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ නැතුව ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම මේක තප්පර 17ක් ඇතුළත ලියන්න ඕනේ වාක්‍යයක්. මේ ලියන ගමන් ඔයා විෂුවලයිස් කරන්න ඕනේ මේ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා හිතලා තමයි ඔයා මේක විෂුවලයිස් කරලා ලියන්න ඕනේ. ඒ වගේම වාසයෙන් කරන්නත් ඕනේ මේ අරමුණ ඉටු වුණාම දැනෙන සතුට විඳගෙන තමයි මේ මෙතඩ් එක කරන්න ඕනේ. ඉන්පසුව දහවල් කාලයේ මේ වාක්‍ය 6 වතාවක් ලියන්න ඕනේ.
ඊට පස්සේ ඔයාට නැවතත් ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයා රාත්‍රී කාලයේදීත් මේක නමවතාවක් විශ්වාසයෙන් විෂුවලයිස් කරන ගමන් ලියන්න ඕනේ. ඔයා දවස් ගණන් නොබලා ඒ ගැන නොහිතා කරන්න ඕනේ. ඒ වගේම ප්‍රතිඵල ප්‍රමාද වීම ගැන නොහිතා කරන්න ඕනේ. මොකද ඒක ගොඩක් වැදගත්. ඒ වගේම විශ්වය ඔබට ආශිර්වාද කරන බවත් විශ්වය ඔබට මේ අනිවාර්යයෙන්ම ලබා දෙන බවත් ඔයාගේ අරමුණ ඉෂ්ට වුණාම දැනෙන සතුට සැනසීම විඳින ගමන් මේක කරන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ අරමුණ සාර්ථක වුණාම ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔයා මේ ජයග්‍රහණයට ඔයාගේ දැඩි කැපවීම සහ අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා. මොකද ඔයා මොනහරි විශ්වයෙන් ඉල්ලනවා නම් ඔයා ඒ වෙනුවෙන් දෙයක් ලබා දෙන්නත් ඕනේ. ඔයාට පුළුවන් නම් ඔයාගේ අරමුණ වෙනුවෙන් ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ අරමුණ වෙනුවෙන් ජයග්‍රහණයට කැපවීමක් වගේම අධිෂ්ඨානයකින් ඒ දේවල් කරගෙන යන්න ඔයාට ඇත්තටම මේ මෙතඩ් එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.